good morning දිවට මේ දැන් දවල් මං ඉන්නේ ජර්මන් වල බ්‍රේමන් කියන සිටි එකේ. ඉතින් මං අද හිතුවා මං හිතුවේ මම අද යන්නේ බැංක් එකේ account එකක් හදාගන්න ජර්මන් වල. මං මගේ channel එකේ දාන පළවෙනි වීඩියෝ එක blog එකක් ඉදිරියට මේ කරන්නම් කොහොමද ජර්මන් වල බැංක් account එකක් හදාගන්න කියලා. ඉතින් බැංක් account හදද්දී යාළුවට mention කරලා තිබ්බා අපිට මුලින්ම ඕනේ කියලා passport එකයි අපි මෙතන ඉන්න තැනක් රෙන්ට් එකකට ගද්දී රූම් එකක් රෙන්ට් එකකට ගද්දී යාළුවා අපිට දෙන කොන්ට්‍රැක්ට් එකයි ඒ වගේම ස්ටුඩන්ට් කෙනෙක් විදිහට තමයි මම මෙහෙට ආවේ ඒකින්ද මම මගේ ස්ටුඩන්ට් ID එකක් දෙන්න ඕනේ බැංක් එකට account එකක් හදාගන්න ඕනේ. ඉතින් මම ඔයාලට ඒක හදන විදිය කියලා දෙන්නම් මම කරනවත් එක්කම ඒ වගේම බැංක් එකට යන්නේ කොහොමද ඒ ටික මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් වැඩි කතා නැතුව අපි ගිහිල්ලා බලමු. ඉතින් මම දැන් බැංක් එකට යන ගමන් ඉන්නේ. මුලින්ම මම යන්න ඕනේ බාන් ඔෆ් එකට. ඉතින් බාන් ඔෆ් එකට ගිහලා තමයි ඊළඟට බැංක් එකට යන්නේ. බාන් ඔෆ් කියන්නේ දුම්රිය ස්ථානයේ වගේ සිංහලේ ප්‍රධාන තැනක. ඉතින් එතනට ගිහලා යන එක ලේසි. මට පයින් වුණත් යන්න පුළුවන්. ඒ වුණාට මම අතරම පයින් යන ගම්බැලි කිලෝමීටරයක් වගේ තියෙන්නේ. මම දැන් ගිහලා ට්‍රෑම්ප් එකක් අරගෙන ට්‍රෑම්ප් එකෙන්ම ගිහලා පෙන්නන්නම්. ඉතින් මේ ඉන්නේ අපි ඉන්න වටපිටාව. එන්නති කොච්චර ලස්සනයි දීලා මම ඔයාලට මේ වීඩියෝ එක පස්සේ ගෙන්නම්. ඉතින් ඊළ බලමු. මම දැන් හෝල්ට් එකට ඇවිල්ලා ඉන්නේ. මේ හෝල්ට් එකේ මම ඔයාලට පෙන්නන්නම්. එතන තියෙනවා හැම එකම හෝල්ට් එකේ ඩිස්ප්ලේ වෙනවා මෙතන. ඩිස්ප්ලේ එකේ මොකක්ද අවුලක් තියෙනවා මෙතන ලයින් කියන තැන තියෙන්නේ එන බස් එකේ නම්බර් එක. ඒගොම සීල් කියලා එකක් තියෙනවා. ඒ සීල් කියන එකෙන් පෙන්නන්නේ අපි යන්න ඕනේ කොහෙටද කියලා. මම දැන් අතර යන්නේ බාන් ඔෆ් එකේ නිසා ෆ්ලුක්හාෆන් කියන ට්‍රෑම් එකේ තමයි මම නගින්නේ. ඉතින් ඒකට යහවැත්තේ තියෙනවා මෙතන දැන් මේක ෆෝන් එකට පේන්නේ නැහැ වන්දන්නේ නැහැ කියලා 3 කියලා දාලා එක 3. ඒ 3 කියලා දාන්නේ අපිට ඒ ට්‍රෑම්ප් එක මෙතන දෙන්න තව කොච්චර විනාඩි ගාණක් යනවා කියලා. කියන්නේ තව විනාඩි 3කින් මේ ට්‍රෑම්ප් එක මෙහෙට එනවා කියන එක. ඉතින් ඒක ආයෙත් පස්සේ මම නගිනවා. ඔය දැන් මම අර කියපු ට්‍රෑම්ප් එක එනවා. ඒ වගේ ට්‍රෑම්ප් එකේ වෙන ඉස්සරහා ගහලා තියෙනවා නම ෆ්ලුක්හාෆන් 6 කියලා. ඉතින් මම තමයි නගින්න ඕනේ. ඉතින් මම දැන් බාන් ඔෆ් එකෙන් බැහැලා බැංකුව තියෙන පැත්තට ඇවිල්ලා යන ගමන් ඒක දැන් බැංකුව අතරම ළඟ තියෙන්නේ. ස්පාකාස කියලා බැංක් එකක් තියෙනවා. ස්පාකාස කියන බැංක් එකේ තමයි මම account එක හදන්න යන්නේ අද. මම ඔයාලට මේ බැංක් එක දැන් පෙන්නන්නම්. ස්පාකාස කියන බැංක් එක. ඉතින් ගොඩක් අය මට රෙකමන්ඩ් කරේ මේ බැංක් එකේ account එක හදාන්න කියලා. මට ඇත්තටම බැංක් එක ඇතුලේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මොකද බැංක් එක ඇතුලේ තිබ්බ කැමරා හින්දා ඒකේ සිකියුරිටි රීසන් එකට යාළුවා මට වීඩියෝ කරන්න දුන්නේ නැහැ. ඉතින් මම අද බැංක් එකට ගියේ අපොයින්ට්මන්ට් එකක් දාගන්න. මොකද මම අපොයින්ට්මන්ට් එකක් දාගෙන තිබ්බේ නැහනේ. මට එහෙම නැත්තම් අපිට ඔන්ලයින් උත් අපොයින්ට්මන්ට් එක දාගන්න පුළුවන්. අපොයින්ට්මන්ට් එක දාගත්තු නැති හින්දා එතන අපිට යද්දිම තියෙනවා එතන මැෂින් එකක් අපිට එතන ටෝකන් නම්බර් එකක් කරන් අපේ chance එක නම් අපිට පොඩ්ඩක් බලන් ඉන්න වෙනවා. විසිටින් ඒරියා එකට වෙලා. ඉතින් මම එහෙම බලන් ඉඳලා ගියාට පස්සේ මට හම්බුණා මේක. ඉතින් මේකේ තියෙනවා ඔයාලට පේන්නේ නැති මෙතන ඩීටේල්ස්. මෙතන අපේ විස්තරත් එක්ක රෙජිස්ට්‍රේෂන් එකයි. ඒ අපේ විස්තර දීලා තියෙනවා හෙට එන්නයි කියලා. ඉතින් මට අපොයින්ට්මන්ට් එක හම්බුනේ හෙට හවස 5ට. ඒ වගේම මම කලින් කිව්වා වගේ යාළුවා මට කිව්වා අපි එද්දී මට මගේ ස්ටුඩන්ට් ID එකයි පාස්පෝර්ට් එකයි මම ඉන්න රූම් එකේ අපි රෙජිස්ටර් වෙද්දී යාළුවා අපිට දීපු ඩොකියුමන්ට් උයි ඒ ටික අරන් ඉන්නයි කියලා. අනිත් එක අනිවාර්යෙන් අපිට ටැක්ස් ID එක තියෙන්න ඕනේ මේ බැංක් account එකක් හදාගන්න. මොකද බැංක් account එක මං ඉන්නේ ස්ටුඩන්ට් කෙනෙක් මෙහි ආපු ගමන් හදන්න ඕනේ. මොකද අපි ඉන්ෂුරන්ස් එකක් ක්ලේම් කරගන්න ගියා සල්ලි දැන් හදිස්සියට කොහෙන් හරි දාගන්න ගියත් අපිට හැමදේටම බැංක් account එක ඕන වෙනවා. ડોක්ටර් කෙනෙක් බලන්නත් අපිට ඉන්ෂුරන්ස් එක තියෙන්න ඕනේ. ඉන්ෂුරන්ස් එක තියෙන්නත් අපිට බැංක් account එක තියෙන්න ඕනේ. ඒකයි මම බැංක් account එක හදන විදිහත් ඔයාලට අද කරන්න හැදුවේ. ඉතින් මේන් කියන දේ ඔයාලා මේකෙන් බැංක් account එකක් හදනවා නම් අනිවාර්යෙන් ඔන්ලයින් දාගෙන යන්න අපොයින්ට්මන්ට් එකක්. එහෙම නැත්නම් අපිට බැංකුවට ගිහිල්ලා මට අද වුණා වගේ අපොයින්ට්මන්ට් එකක් දාගෙන හෙට ආපහු ඊළඟ දවසේ අපි කැමති වෙලාවක යන්න පුළුවන්. ඉතින් දැන් බැංකුවේ වැඩේ නම් ඉවරයි. දැන් ගෙදර යන ගමන් තව පොඩි වැඩ වගේක් තියෙන ඒ ටිකත් කරගෙන මම හිම රූම් එකට යනවා. ඉතින් අදට තිබ්බ වැඩේ නම් ඉවරයි. account එක හදාගන්න බැරි වුණා. අපොයින්ට්මන්ට් එකක් හම්බුණා. ඉතින් හෙට ආපහු යන්න ඕනේ. දැන් ඉතින් කරන්න දෙයක් නැති හින්දා මං ගෙදර යනවා ආපහු. ගෙදර යද්දි මං ඔයාලට පෙන්නගෙන යන්නම් මේ පැත්තේ තියෙන සමහරක් දේවල්. ඉතින් මේ යහ පැත්තේ ඔයාලට පේන බිල්ඩින් එක ඇත්තටම ඒක බිල්ඩින් එකක් කියලා බලුවට ඒක 30 වෙනිදාගේ චෙක්ට් එකක් මෙහි තියෙනවා. ඇත්තටම හැරි පොටර් සීන් එකේ
තියෙන පැත්තක් හැරි බෝට්ගේ වගේ බිල්ඩින් තියෙන ආකිටෙක්ට් එකක් තියෙන පැත්තේ තමයි මම ඉන්නේ. ඉතින් අදට නම් කියන්න දෙයක් නැහැ. මට account එක හදාන්න බැරි වුණා. ඉතින් මම account එක හදද්දී ඉතින් important දෙයක් මොකක් හරි තිබ්බොත් වීඩියෝ කෝල් එකක ඉන්න. ඉතින් එහෙනම් අපි ඉතින් බැංකුවේ තිබ්බට නම් දැන් ගොඩක් දුරට ඉවරයි. ගොඩක් දුරට ඉවරයි මම මට යන්න එනවා. ආපහු ඒක මම වලට කිව්වනේ. ඉතින් මම ගෙදර යද්දී මට ආව මතක් වුණා මං ගහ බොන්න තිබ්බ දේවල් ඉවරයි නේද කියලා. ඉතින් මම දැන් ෂොප් එකට ආවා. මේක Aldi කියන ෂොප් එක. ස්ටුඩන්ට් කෙනෙක් කියලා මෙහෙ ඉන්නවා නම් මේ Aldi කියන ෂොප් එක තමයි මම ගොඩක් රෙකමන්ඩ් කරන්නේ. මොකද මේකේ තියෙන බඩු ගොඩක් අඩුයි කියලා මට ගොඩක් අය කිව්වා. ඉතින් මම ඒ ෂොප් එකටම ආවා. මම අතන ගන්නේ බීම් බෝතලයක් විතරයි. මොකද අනිත් බඩු ටික මං ගාව තියෙනවානේ. මං ඔයාලට දැන් පෙන්නන්නම්. බීම් බෝතලේ එකක් දීගේ ප්‍රයිස් එක විතර. මං වෙන දවස් ගාව වල බීම් මේ බඩු වල තියෙන ප්‍රයිස් බ්‍රේමන් වල ප්‍රයිස් කොහොමද කියලා වීඩියෝ එකක් ගන්නම්. මම දැන් ඉන්නේ බීම් තියෙන සෙක්ෂන් එකේ. ඉතින් ඔයාලට පෙන්නන්න විතර ගොඩක් බීම් තියෙනවා. ඉතින් මං ගන්න යන්නේ කොආකෝල එක. කොආකෝල එකෙත් මට ඔයාලට පෙන්නන්න ඕනේ. එතන තියෙන normal කොආකෝල එක. මේ normal කොආකෝල එකේ ප්‍රයිස් එක යූරෝ එකක් වෙනවා. 1.19ක්. එහෙනම් තව කොආකෝල එකක් තියෙන මේ 9 meg කියලා ගහලා එක 0.65 එකම ලීටර් ගානේනවා ප්‍රයිස් දෙකක්. මේකේ වෙනස වෙන්නේ කොකාකෝලා එකේ බ්‍රෑන්ඩ් එකට. මම මේ Aldi කියන කඩෙන් ගත්තා. මෙයාලගේම බ්‍රෑන්ඩ් එක තමයි මෙතන අඩුවට තියෙන්නේ. ඉතින් මම කියනවා මට කට්ටිය කියපු විදිහට මේකෙන්ම ගන්නවා නම් හොඳයි කියලා. මොකද රසය වෙනසක් නැහැ. කොකාකෝලා එක එකමයි. බ්‍රෑන්ඩ් එක විතරයි වෙනස් වෙන්නේ. ඉතින් මොකද බොරුවට 740ක් වුණත් ශ්‍රී ලංකාවේ ඉතින් මම ඒකෙන්ම ගන්නවා මේක. ඉතින් වීඩියෝ එකේ අන්තිමට මම ඔයාලට එක දෙයක් පෙන්නන්නම්. දැන් මම මේ ඉන්න ප්ලේස් එක තමයි මගේ ගෙදරට ළඟම. මම සාමාන්‍යයෙන් මහන්සි වුණ වෙලාවට මෙතනට ඇවිල්ලා තමයි පොඩ්ඩක් ඉඳලා යන්නේ. එතන මගේ ගෙදර තියෙන්නේ රූම් එක මේ මෙතන තියෙන සුදු පාට බිල්ඩින් එකේ එහා පැත්තේ. ඉතින් මෙතන ගොඩක් ළඟ කියලා ඔයාලට පේනවා ඇති. මෙහෙ මේ වගේ ගොඩක් ප්ලේස් නම් තියෙනවා. මම දන්නේ අතර මේවා තේරුම මොකක්ද කියලා මම හොයන්න ගියේ නැහැ. ඉතින් එහෙනම් අපි වෙන වීඩියෝ එකකින් හම්බෙමු. සමහර විට බැංක් account එක හදන එකේ ඉම්පෝටන්ට් දෙයක් තිබ්බොත් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට වීඩියෝ එකක් ගන්නම්. ඊළඟට ගේන වීඩියෝ එක මොන වගේද කියලා අපි බලමු. මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා subscribe කරලා තියාගන්න. එහෙනම් සුබ දවසක්.